Hi guys, රොබෝකෝඩ් නෙක්සස් එකට ඕගොල්ලෝ ආදරෙත් අපි වෙල්කම් කරනවා. අද අපි කරන්න යන්නේ කෝඩිං සහ කියන්නේ කම්පෝනන්ට්ස් දෙකම තියෙන නිකම් එම්බෙඩඩ් ප්‍රොජෙක්ට් එකක්. ඒකෙදි අපි වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න අර නයිට් රයිඩර් TV series එකේ එන කායේගේ අර නයිට් රයිඩර් ලයිට් සෙටප් එක අපි අපේ විදිහකට හදනවා. දැන් වැඩිකට හදලා අපේ වීඩියෝ එක. හරි මම අද වෙනදට නම් ඒ වගේ එම්බෙඩඩ් ප්‍රොජෙක්ට් එකක් තියෙදි මම ඔයගොල්ලන්ට මම කරන ප්‍රොජෙක්ට් එක මෙහෙම ඒ කියන්නේ වීඩියෝස් කරලා ඔයගොල්ලන්ට දානවා. හැබැයි අද කරන්න යන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙන විදිහේ දෙයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලෝ මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම එක්ක ෂෝට් වෙනවා. LED බල්බ්ස් එහෙම රෙසිස්ටර් දාන්න නැතුව කනෙක්ට් කරොත් අනිවාර්යයෙන් ෂෝට් වෙනවා. අපරාධනේ අදිසිවත් Arduino එකක් ESP32 එකක් එහෙම වුණොත් ඉවරටම ඉවරයි. ඒ නිසා අපි ඒවල රිස්ක් එක දැනගෙන ඒවා අපිට ඕන විදිහට ටෙස්ට් කරලා කරන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එකක් ගැන තමයි මම කියලා දෙන්න යන්නේ. අපි මේ මම හදපු එක මම මේක ගැන කතා කරන්න නැතුව මම ඕගොල්ලන්ට ඒක කියන්නේ. ඒ වෙබ්සයිට් එකේ නම තමයි Voxy. ඕගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකකට ගිහින් මෙහෙම සර්ච් කරාම එනවා. ඊට මේක ෆ්‍රී software එකක්. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේක ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලෝගේ sign up account එක බලාගෙන my project ගියාම ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් පෙන්නනවා. මෙතන new project ගියාම ඔයගොල්ලන්ට ඔයාගේ ESP32 ESP32 එකේ හැම එකක්ම තියෙනවා. ඊට පස්සේ STM32 එකක් තියෙනවා, Arduino තියෙනවා, Pico කියලා එකක් තියෙනවා මම දන්නේ නැහැ. ඒ වගේ ඕන එකක් තියෙනවා. මෙහෙම එකක් තෝරගෙන ඔයාලට මේ beginner templates එක advanced templates එකක් හරි language code එක select කරලා ඔයාලට project එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මොන හරි add කරද්දි මෙන්න මෙතන මෙහෙම add කරන්න පුළුවන්. මේකක් add කරාගෙන මේක color එක side එක මේක rotate කරන්න පුළුවන්. මේක delete කරන්න පුළුවන්. මේ side එක තමයි අපි code එක දාන්නේ. මේ side එකේ තමයි අපි මේ component setup එක set කරන්නේ. දැන් අපි මම හදපු එක බලමු. හරි ඉතින් මම ඔයගොල්ලෝ component setup එක පෙන්නන්න. හරි. එතකොට මේ තියෙන්නේ මගේ අර මම කිව්වා මේ night rider circuit එක. මේක ඔයගොල්ලෝ පෙන්නති බල්බ් තියෙනවා මෙතන 8ක්. මේ 8 ඒ කියන්නේ cathode එක කියන්නේ රිනනේ. ඒක මෙන්න මේක මෙන්න මේ රින එකට මේ බ්‍රෙඩ්බෝඩ් එකේ මේ අතට යන එක ඉලෙක්ට්‍රිසිටි එකටම යනවානේ. ඒකට කනෙක්ට් කරලා මෙන්න මේ විදිහට හදලා දෙනවා. ඒකට මේකට කනෙක්ට් කරලා දෙනවා. මේ බල්බ් එක කෙලින්ම මේකේ සෙට් කරන්න පුළුවන්. හැබැයි අපිට මේක අමාරු මෙතනදී අර බල්බ් එකේ අපිට අර පින් දෙක අපිට පින් දෙක මේ නවල කරලා මේක හදන්න බෑ. ඒ නිසා අපිට මෙතන හදන්න. පේනවා ඇති ඒ බල්බ් වල කැතෝඩ් එක ඔක්කොම මෙන්න මේ ESP32 එක තමයි යූස් කරේ. ඒකට අපි සෙට් කරා. ඊට පස්සේ බල්බ් එකේ මෙන්න මේ විදිහට ඇනෝඩ් එක තියෙනවානේ. ඇනෝඩ් එක අපි අපේ කෝඩ් එකේ අනුව තමයි සෙට් කරේ. ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා කෝඩ් එක. කෝඩ් එක එන්න මේ කෝඩ් එකේ red 1 ඉන්න මේකත් ගමු මෙතනට. red 1 ඒ කියන්නේ මේ බල්බ් එක pin 18. ඒ කියන්නේ ඒකේ ඇනෝඩ් එක යන්නේ pin 18. මේක මෙතන සෙට් කරා රෙසිස්ටර් එකක් දැම්මා. අනිවාර්යයෙන් රෙසිස්ටර් එකක් දාන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හිතන විදිහට මේක රෙසිස්ටර් එකක් පාවිච්චි කරාම දැන් රෙසිස්ටර් කියලා ගැහුවම එන්නේ ඒක රෙසිස්ටර් එක. එතකොට දැන් එක අර මේ රෙසිස්ටර් එකේ කැපැසිටි එක තියෙන්න එපා. ඒකට අපි කරන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක ක්ලික් කළාම ඔයාලට මෙතන රෙසිස්ටන්ස් එක එනවා. මේ කිලෝ ඕම් එකයි. ඊට පස්සේ එහෙම ඔයගොල්ලෝ හදන්න පුළුවන්. මොකක් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක ඇනෝඩ් එකට වයර් එක සෙට් කරා. රෙසිස්ටර් එකක් දැම්මා. දැන් මෙතන pin 18 නේ. මෙන්න මේ විදිහට මේ වයර් එකෙන් මේ ගෙනිච්චා pin 18.
මේක දැන් ඕගොල්ලෝ ESP32 එකේ මෙහෙම පින්ස් නම් කරලා තියෙනවා අපිට මේක zoom කර කර බලන්න වෙයි කියලා. එහෙම ඕනේ නැහැ. ඕගොල්ලෝ මේ පින් එක ගාවට ගියාම mouse pointer එකෙන් ඔයාට ඒක පේනවා. මේ විදිහට මේ blue 15 purple 4 pink 2 එන්න එහෙම කෝඩ් එක මෙහෙම හැදුවා. ඒ කියන්නේ මේ විදිහටම අර විදිහටම කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ ESP32 එකට අපි ඇත්තට හදනම් power එක දෙන්න ඕනේ. ඔව් power එක දෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රොජෙක්ට් එකේ මේ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන ESP32 ඔටෝමැටිකලි අපිට ලැබෙනවා. ඊපස්සේ මේ ටික පික්ස් ටික අපි රිෆයින් කරගෙන මේ ටික හැදුවා. ඊට පස්සේ ඊළඟට මේ දැන් නයිට් රයිඩර් කිව්වම ඒකෙදි කලර් එක පැටර්න් එකකට යන්නේ. දැන් පළවෙනි එක පත් වෙනවා නිවෙනවා. දෙවෙනි එක පත් වෙනවා නිවෙනවා. තුන්වෙනි එක පත් වෙනවා නිවෙනවා. ඊපස්සේ ආයෙ අනිත් පැත්තට එනවා. ආයෙ මේ පැත්තට. එහෙමනේ තියෙන්නේ. ඒකට කරන්නේ මේ for loop එකක් යූස් කරා 4 in range. ඉස්සෙල්ලා මේ තියෙන්නේ ඔබ දන්නවා මේ තියෙන ලිස්ට් එක. y range 8 කියන්නේ 8 light lights y කියන්නේ value 1. I කියන්නේ අටසර කියන්නේ මේක අටසර රන් වෙනවා. සෝරි මේකට late light 1 ඒ කියන්නේ මෙතන random choice කියන්නේ බිඳුව ඉඳලා යන්නේ ඒක තමයි කියන්නේ value 1 කියන්නේ මේක තමයි ඒකට කරන්ට් එක දෙනවා. ස්ලීප් කියන්නේ මේක ස්ලීප් කියන්නේ අපද සාමාන්‍ය ජීවිතේ ස්ලීප් කියන්නේ අපි නිදා ගන්න. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන පවර් එක නැති වෙනවා. එහෙම වුණාට sorry මයික්‍රෝ පයිතන් වල ස්ලීප් කියන්නේ අපි දැන් වැලියු එක දුන්නා නම් මේ විදිහටම මෙතන ඒ විදිහටම ඉන්න කියලා ස්ලීප් කියන්නේ. මේ එක කියන්නේ විනාඩි නෙමෙයි මේක තප්පර එකක්. ඊට පස්සේ ඩෙඩ්ලයින් I value 0 කියන්නේ ලයිට් එක ඕෆ් කරා. ඊට පස්සේ මේක while true loop එකක් කරලා ගන්නවා. මොකද මේක අපිට ඉස්සෙල්ලා රන් වෙන්න බෑ. ඊට 4j in range කියන්නේ වෙන එකක් ගත්තා. මේ k සමානයි ඒ සමානයි 2 එක මාගේ කලින් වීඩියෝස් වල වුණා. ඒක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. දැන් අපි මේක රන් කරලා බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ එතකොට තේරෙනවා. මේක පැහැදිලි වෙනවා මෙහෙම වගේ තියන්න. මේක මේ ස්කෑන් ඕනේ. මේක මෙතන ගන්න බෑ මට. බෑ. ඔන්න අපි රන් මෙතන පෙන්නනවා ඒක වෙලාවයි. යා කොච්චර යන වෙලාවද ඒක ඔබ පේනවාද මේ ලයිට් එක මෙතන පත් වෙනවා මෙන්න ආයෙ මේක පත් වෙනවා ඕනම පේනවා මේකට කිච්චුනේ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ දැන් මේක බල්බ් එක පිච්චෙනවා නම් කොහොමද කරන්නේ ඒකට කරන්නේ මේ වයර් එක ඒක පෝස්ට් කරා වයර් එක පිච්චෙනවා හරි වෙනවා නම් අපි කොහොමද ඒක දැනගන්නේ ඒක කරලා තියෙන මෙන්න මේක කරා කෙලින්ම අපි සෙට් කරලා බලමු එතකොට අර පිච්චෙන්නේ බෑ මේ කලර් එකෙන් කොරෙට් එතකොට අපිට මේකෙන් පෙන්නනවා අපිට ඔයාගේ කම්පෝනන්ට්ස් පිච්චෙනවා නම් කොහොමද වෙන්නේ කොහොමද බලන්න දැන් ටිකකින් මේක පිච්චෙනවා වගේ පිච්චුන්නේ මොකද මේක අපි කරන්ට් එක දුන්නේ ESP32 එකේ ESP32 එක දීලා එහෙම තමයි දුන්නේ. ඒක මේක කිසි ප්‍රශ්නයක් නෑ. පිච්චෙන එක මේක ඉතින් හදමු එතකොට. ප්‍රොජෙක්ට් එකට බ්‍රෙඩ්බෝඩ් එකේ කලර් එක උනත් ඔයගොල්ලෝ චේන්ජ් කරන්න පුළුවන්. වයිට් නැති කරන්න දෙවි. නම් මේක ආයෙ පොඩ්ඩක් උඩන්න. මේක නවතින්නේ නැහැ මොකද මෙතන අපි while true loop එකක් දානවා. පේනවා ඇති. while true loop එක තමයි නවතින්නේ. හරි එහෙනම් මේක තමයි අද වීඩියෝ එකට. දැන් බලවල ගොඩක්ම ස්තුතියි. එහෙනම් හැමෝටම බයි.